ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ මගේ චුටි පුතාගේ ඉස්කෝලේ අවුරුදු උත්සවයේ ලස්සනම කොටස. ඒ කියන්නේ ඔයාලා බලාගෙන හිටපු part 2 එක. සුපින්නුවන් විමසා විරදිවා ඔබරු අඳුන් දසුනින්දුරයි කියා ඔය පින්තපුල් මදහස පැනියා ලයගින් නිවූ සිහිරාර වැහුණා උන්දේකාරෝ මුළු අවුරුදු උත්සවයේ පුරාම මගේ හිතට තදින්ම දැනුණු ලස්සනම මොහොත උනේ මේක. රාජ මංජම් සුපතිත්තම් පීතෝපාදම් නමාමහං. මව්පිය වන්දනාවෙන් පස්සේ තිබුණේ අපේ මේ චූටි පැටවුන්ගේ ලස්සන නැටුමක්. ඉතින් මේ නැටුම ටිකක් දිග නිසා මම මේක චුට්ටක් ෆාස්ට් ෆෝවර්ඩ් කරලා තමයි තියන්නේ. මොකද මට හිතුණා ඔයාලට මේක බලාගෙන යනකොට බෝරින් වෙයිදෝ කියලා. ඉතින් ඒ නිසා තමයි මම ඒ විදිහට කරන්න ඕනි කියලා හිතුවේ. ඔයාලට හිතෙන්න පුළුවන් ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න නැතුව මේක එඩිට් කරලා කපලා හදන්න පුළුවන් කියලා. හැබැයි මේ මතකයන් වීඩියෝ එකෙන් කපලා අයින් කරන්න මට කොහොමදවත්ම හිතුනේ නැහැ. මොකද මේ චූටි පැටව් ටික මේවා පුරුදු වෙන්න කොයිතරම් මහන්සි වුණාද කියලා මම දන්නවා. ඉතින් ඒ හැම මතකයක්ම ඔයාලත් ඒ විදිහටම විඳී කියලා මම හිතනවා. ඉතින් බලන්නකෝ මෙයාලගේ මේ චූටි දක්ෂතාවවල ලස්සන. ඔන්න ඉතින් ඊළඟට තියෙන්නේ අපේ චූටි පැටවන්ගේ හාව පැනීමේ තරඟය. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ චූටි පැටව ටික හාව වගේ පැන පැන යන ලස්සන. ඇත්තටම මේ තරඟ දකිද්දී අපේ චූටි කාලෙත් මතක් වෙනව නේද? මේ පැනීමේ තරඟෙන් පස්සේ තිබුණේ අපේ ලොකු අක්කි බබාලගේ ගෝනි පැනීමේ තරඟය. බලන්නකෝ ඉතින් මේ අක්කිලා ගෝනි අස්සේ දාගෙන පැන පැන යන වේගය. තරඟය නිසා මේ දූලට තියෙන ගැම්ම දැක්කහම ඇත්තටම සතුටුයි. මෙතනදී මම ලස්සන දෙයක් දැක්කා. එක චූටි අක්කි බබෙක් තරඟයේ අන්තිම නිසා මැදදී නතර වුණා. හැබැයි ඒ වෙලාවේ අපේ ටීචර් එයා ළඟට දුවලා ගිහින් එයාව උස්සගෙන එයාගේ ඉලක්කය කරා ගෙන ගිය විදිය මම දැක්කා.
ඊළඟට තිබුණේ හැන්ද මත දෙහිගෙඩිය රැගෙන යාමේ තරඟය. මෙතනදී පුතාගේ වගේම එයාගේ යාළුවගේ දෙහිගෙඩියත් බිමට වැටුණා. හැබැයි ඒ පුංචි යාළුවා තමන්ගේ එකට කලින් පුතාගේ දෙහිගෙඩිය අහුලලා දීලා ඒ කරපු උදව්ව ඇත්තටම මගේ හිතට ගොඩක් දැනුණා. තරඟයේ අන්තිමය වුණත් ජය පරාජය දරාගෙන තරඟයේ මැදදී අතහැරලා දාන්නේ නැතුව අවසානයේ වෙනකම්ම ඉවර කරන්න එයා මේකෙදි ඉගෙන ගත්තා. ඉතින් දිනන එකටත් වඩා මේ වගේ ලස්සන යාළුකම් මැද තරඟය සාර්ථකව අවසන් කරන්න ලැබුණ එක තමයි අපේ චූටි පුතාට එදා ලැබුණු ලොකුම සර්ප්‍රයිස් එක. අන්තිමය වුණත් එයා එදා දිනපු ආදරය ඊට වඩා ගොඩක් වැඩි. සුපින්නුවන් විමසාවිරැදිවා ඔබරු අඳුන් දසුනින්දුරයි කියා ඔය පින්තපුල් මදහාස පැනියා ලයගින් නිවූ සිහිරාර වැහුණා මතුමා පැතුූ කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ කිරිකෝඩු හිතට අලනොබේ දැසයාබුණා මගේ කෝලකමට ලොල හැඟුම නුපට පේබුණා සබඳේ සුවදේ කුළුඳු ආදරේ උතුරා ගැලුවේ අමමි ජීවිතේ මේ තරඟ අතරතුර මම දැක්ක තවත් විශේෂම දෙයක් තමයි අපේ ටීචර්ස්ලා මේ පුංචි පැටවුන්ට දෙන ඒ පුදුමාකාර සහයෝගය. දරුවෙක් මැදදී නතර වෙද්දි වැටෙද්දි එයාලව ආදරෙන් නැගිටවලා එයාලගේ ඉලක්කය කරා අරන් යන්න මේ ගුරුවරුන් ගන්න වෙහෙස ඇත්තටම අගය කරන්න ඕනේ. ගුරුවරයෙක් කියන්නේ උගන්වන කෙනෙක් විතරක් නෙමෙයි. මේ වගේ අවස්ථාවලදී දරුවන්ට ලොකු හයියක් වෙන මවක් පියෙක් වගේ. අපේ චූටි දරුවන්ගේ දක්ෂතා උපමට්ටම් කරලා ඒ අයට වගකීමෙන් යුතුව මඟ පෙන්වන අපේ ගුරුවරුන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. බලන්නකො එයාලගේ ඒ මඟ පෙන්වීම නිසා මේ පුංචි මල් වගේ පැටව් කොතරම් ලස්සනට මේ උත්සවය විඳිනවද කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ තිබ්බේ අපේ අක්කි බබාලගේ ලස්සන ඩාන්ස් එකක්.
දරුවන්ට විතරක් නෙමෙයි අම්මල තාත්තලටත් මේ අවුරුදු උත්සවයේදී විනෝද වෙන්න අවස්ථාව හම්බුණා. ඇත්තටම මේ මුළු උත්සවයෙන්ම අපේ චූටි පැටවුන්ට ලැබුණේ ලොකු පාඩමක්. ජය පරාජය දරා ගන්න, එකමුතුකම සහ සහයෝගය වගේ ගොඩක් වටිනා දේවල් මේ පුංචි හිත්වලට එකතු වුණා. කවදා හරි දවසක මගේ චූටි පුතා ලොකු වුණාම මේ වීඩියෝ එක බලලා එයාගේ ඒ සුන්දර ළමා කාලය ආයෙමත් විඳී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමන්ට හරි හැටි තේරුමක් නැති කාලේ තමන්ට මඟ පෙන්වපු ඒ ආදරණීය ගුරුවරුන්ව එදාට එයාට මතක් වේවි. තමන්ගේ මතකයන් මේ විදිහට අම්මා සුරක්ෂිතව තියලා තියෙන එක ගැන මගේ චූටි පුතා කවදා හරි දවසක මට ස්තුති කරයි කියලත් මට දැනෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ චූටි පැටියාගේ මේ අවුරුද්දේ අවුරුදු සැමරුම ඉවර වුණේ. ඔයාලත් මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.